ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අද මම කොරියාවේ මම වැඩ කරන කම්පැනි එක ඔයාලට පෙන්වන්න හදන්නේ. මේකට ඉතින් කොරියාවට එන්න ඉන්න ගොඩක් කට්ටිය ආස වෙයි මේ වීඩියෝ එකට. ඔයාලා අනිවාර්යෙන් මගේ channel එකට අලුත් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මම මුලින් මතක් කරනවා. දැන් මට පරක්කු වෙලා තියෙන්නේ එන මම යන්න හදන්නේ. අපි ඊටු ටික කම්පැනි එකකින් බලමු. මගේ කාමරේ ඉඳලා කම්පැනිට විනාඩි 20ක විතර දුර තියෙන වාහනයක ගියොත් කම්පැනි වාහනයක් දාලා තියෙන්නේ අපිට. මම මේ වීඩියෝ එක කරන දවසේ හොඳටම වහිනවා ඉතින්. ඔය ඉස්සරහින් තියෙන්නේ අපේ කම්පැනි එක. කොරියාවේ තියෙන ලොකු කම්පැනි එකක්. ඔයාලට වැස්ස හන්ද හරියට පේන්නේ නැතුව ඇති කම්පැනි එක. ගොඩක් ලොකුයි සාමාන්‍යයෙන්. මේ ඉස්සරහ තියෙන බිල්ඩින් එකේ තමයි කම්පැනි එක ඔෆිස් එක අපි කැම ගන්න සිස්ටම ඒ ඔක්කොම ජිම් එක ඒ ඔක්කොම තියෙන්නේ ඒ බිල්ඩින් එකේ. මුලින්ම කරන්න ඕනේ වැඩට ආව කියලා මාක් වෙන්න කාඩ් එක පන්ච් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ටේබල් එකට දාලා තියෙනවා කොලයක් වැඩ කොලේ අර ඒක මගේ නම තියෙන උදාර කියලා. අර වම් අත පැත්තෙන් තියෙන්නේ මම වැඩ කරන්න ඕනේ ලයින් එක ඊ ලයින් එක. මෙතන තමයි අද මට වැඩ කරන් තියෙන්නේ ඊ ලයින් එක. කම්පැනි ඇතුලේ මැෂින් වල සද්ද වැඩි නිසාම මැෂින් වල සද්දේ අයින් කරා. ඉතින් මම කතා කරන සද්දේ පොඩි අවුලක් තියෙනවා. ඒ වෙච්චර ගණන් ගන්න එපා. මෙතන මම වැඩ කරන තැන. මේ සතියේ මම මෙතන හිටියේ. මේ මගේ නයිට් සතිය යන්නේ. මේ කම්පැනි එකේ වාහන ඉතර කොටස් තමයි ගහන්නේ. ඔයාලට දෙන්නම්. මේ වාහන වල හබ් එක තියෙන්නේ මේ කැපෙන්න ඕනි කෑලි. කැපිලා ආපුවාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කැපිලා ආපුවාම පින් විදිලා මේ විදිහට කැපෙන්න කලින් මේ විදිහට තියෙන්නේ. මේ තියෙන කෑලි තමයි අපි බෙල්ට් එකට දාන්න ඕනි. මෙතන තියෙන මේ කෑලි අපි බෙල්ට් එකට වෙනවනම් ලිෆ්ට් එකකින් අරගෙන අපි බෙල්ට් එකට දාන්න ඕනි. මේක CNC කම්පැනි එකක්. CNC කැටගරි එකේ අපේ ලංකාව කට්ටිය මේක අපේ කම්පැනි එකේ 10 දෙනෙක් දැනට ඉන්නවා. කොහොමද මේ අපේ කම්පැනි එකට ලංකාවෙන් විතරයි ගන්නෙ. ගොඩක් බෝලකින් තමයි ඔක්කොම වැඩ වෙන්නේ CNC කම්පැනි වල සාමාන්‍ය වශයෙන්. වැඩනම් ඉතින් ටිකක් අමාරුයි. ගන්නේදී ගොඩක් අමාරුයි අපේ කෙනා. මේ කැපිලෙන කෑල්ල තමයි අර මේවා කරන්නේ උලම් අල්ලන්නේ. මේ කැපිලෙන කෑල්ල. මේ තියෙන්නේ කැපිලෙන කෑල්ල ටික. මේ කැපෙන්න කාලා තියෙන කෑලි. මම දෙන්නම් මම වැඩ කරනවා. පරියට පේනකන් නෑ ඉතින් මැදින් පද්දෙත් වැඩි මෙන්න කාලට දාම කරන්න අමාරුයි. ඉස්සේ කට්ට තුන හංග සැටක් වීඩියෝ කරනවා. උඩ ලොකු වීඩියෝ කරන්න ආගියක් නෑ. බලමු. ටට්ටක් ගාලා කෑලි කැපිලා එනවා. ඉතින් වැඩ නම් හැම වෙලෙම තියෙනවා. වැඩ ටිකක් අමාරු වුණත් හොඳ කම්පැනි එකක් මේක.
කැලලක් ගෙනාවට පස්සේ ඉතින් වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ මාකින් එක ගහ ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතනින් තියෙනවා කැලලක් කැපිච්ච කැලේ ගෙනාවට පස්සේ මෙතනින් ගහලා මාකින් එක ගහ ගන්න ඕනේ. අර මාකින් එක වදිනවා. මාකින් එක වැදුනහම මෙන්න මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ මාකින් එක වැදුනට පස්සේ මේක බෙල්ට් කුට්ට දාගෙන පිය දාන්න ඕනේ. පිය දාලා ඩැමේජ් චෙක් කරන්නත් ඕනේ අපිම තමයි. ඊට පස්සේ මෙන්න මේ පෙට්ටියට මේ විදිහට අහුරන්න තියෙන්නේ. පෙට්ටියට කෑලි 54ක් වදිනවා. පෙට්ටිය මාකින් දැවුවට පස්සේ මේක අර මේ හොඳට පිය දාන්න ඕනේ. පිය දාලා මේක ඩැමේජ් වෙනවද කියලා අපි ඊට පස්සේ බල චෙක් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න පෙට්ටියට අහුරන්න. පෙට්ටි 18ක් වදිනවා. පෙට්ටියකට 54ක් තියෙනවා. ටට්ටක් ගාලා වැට්ටික් කරන්න ඕනි. මේ ඔයාලට පේනිද්දී ලේසි වගේ තිබ්බට ලේසි නෑ. ඉතින් ටක් ගාලා එනවා. ඉතින් වැඩ ගොඩක් තියෙනවා කරන්න මෙතන. අපේ කම්පැනි එකේ සාමාන්‍යයෙන් ඩේ සතියයි නයිට් සතියයි තමයි තියෙන්නේ. උදේ 6:00 හවස 6:00 නයිට් එක පටන් ගත්තොත් හවස 6:00 උදේ 6:00 වෙනකන්. අපේ එකේ ඉතින් විදේශීය කට්ටියකින් ඉන්නේ ලංකාව කට්ටිය විතරයි අපේ කම්පැනි එකට ගන්නෙ. වෙනට වලින් තාම ගන්නෑ. මේ මං ආපු තාම මගේ පළවෙනි කම්පැනි එක. දැන් 4 වෙනි අවුරුද්ද මගේ මේ යන්නේ මේ කම්පැනි එකේම. මැෂින් එක ගහන ගමන් ෆෝක්ලිෆ්ට් එකේ වැඩත් අපිම කරගන්න ඕනි. සමහර වෙලාවට කට්ටිය උදව් කරනවා. ගොඩක් වෙලාවට ඉතින් ඒ වැඩ ටිකත් අපිම කරගන්න ඕනි ඉතින්. මේ තියෙන්නේ B line එක. මේ තැනුත් ඉතින් අතන වගේම තමයි. මෙතන අර වෙනස් කෑල්ලක් ගහන්නේ. ඒ විදිහම තමයි ඉතින්. ආයෙ මතක් කරනවා පළවෙනි පාරට මගේ වීඩියෝ බලන කෙනින්න අනිවාර්යෙන් channel එක subscribe කරන් යන්න කියලා ඉල්ලනවා. පැය 12ක් වැඩ කරලා ඊළඟ දවස් උදේ වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. තවත් වීඩියෝ එක අරන් ඔයාලට මම ඉක්මනට එන්නම්. හැමෝටම එහෙනම් සුබ දවසක්.